ආයිබවන් සමහර වෙලාවට ලොකු සභා රැස්වීමකදී ඒ සෙනග අතරේ තනි වුණා වගේ නිකන් අතරමං වුණා වගේ හැඟීමක් ඇති වෙලා තියෙනවද? අන්න ඒකට විසඳුමක් වෙන්න පුළුවන් හරිම අපූර්ව ක්‍රමයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේකෙන් ප්‍රජාවක් ඇතුලේ ඇත්තම ගැඹුරු සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්. අපි මේකට කියනවා සෛල සභා කියලා. මේක ප්‍රජාවක් ගොඩනගන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන හරිම බලවත් අදහසක්. හොඳයි අපි පොඩ්ඩක් මේ ප්‍රශ්නේ ගැන හිතලා බලමුද? සාමාන්‍යයෙන් අපි හිතන්නේ ප්‍රජාවක ශක්තිය මනින්න පුළුවන් ඒකේ තියෙන ලොකු ගොඩනැගිලි වලින්. එහෙමත් නැත්නම් රැසීම් වලට එන සෙනග ගානෙන් කියලා නේද? ඒත් හිතන්නකෝ ඇත්තම ශක්තිය තියෙන්නේ එතන නෙවෙයි නම්, ඒ පේන තියෙන දේවල් වල නෙවෙයි නම්, එහෙනම් ඒ ජීවය, ඒ ඇත්තම ශක්තිය සර්ග වෙලා තියෙන්නේ කොහෙද? මෙන්න මේක තේරුම් ගන්න තියෙන හොඳම විදිය තමයි ගහ ගැන හිතන එක. බලන්නකෝ ගහක් ගත්තම අපේ ඇහැට පෙනෙන්නේ මොනවද? කඳ, අතු, ලස්සන කොළ නේද? ඒක හරියට සබාවක ගොඩනැගිල්ලි, දේව මෙහෙයන්, ඒ වගේ දේවල් වගේ තමයි. ඒ ගහේ ඇත්තම ජීවය, ඒ ගහේ සම්පූර්ණ ශක්තිය රැඳිලා තියෙන කොහෙද? ඒක තියෙන්නේ අපිට නොපෙනෙන පොළොව යට හැංගිලා තියෙන මුල් පද්ධතියේ. අන්න ඒ වගේම තමයි සබාවකත් නියම ජීවය, ඒ කියන්නේ නියම ස්පන්දනය රැඳිලා තියෙන්නේ අපේ ඇහැට නොපෙනෙන. ඒත් හැම දෙයක්ම තීරණය කරන යාඥාව, දැඩි ආශාව, හදවතේ තියෙන සංස්කෘතිය වගේ ගැඹුරු දේවල් වල. ඒ තමයි මුල්. ඉතින් පැහැදිලි නේද? අපි මුලින්ම අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕන දේ තමයි ඔය කියන මුල්. වෙන විදිහට කිව්වොත් පිටතින් පේන ව්‍යුහයට වෙලා ඇතුලේ තියෙන හරපද්ධතීන් වලට ඒ තියෙන වටිනාකම් වලට ප්‍රමුඛත්වය දෙන එක. මෙන්න මේක නම් හරිම වැදගත් අනතුරු ඇගවීමක්. අපි කවුරුත් කැමතිනේ ඉක්මන් ප්‍රතිඵල දකින්න නේද? ඒත් ඇතුලේ තියෙන හරපද්ධතින්, ඒ කියන්නේ අපේ හදවතේ තියෙන දේවල් වෙනස් කරන්නේ නැතුව පිකින් පේන දේවල් විතරක් වෙනස් කරන්න යන එක. ඒක හරියට මොන වගේද දන්නවද? ලස්සනට පේන ඒත් ජීවයක් නැති ප්ලාස්ටික් ගහක් හදනවා වගේ වැඩක්. ඒක මුලින් ලස්සනට පේන්නේ ඒත් ඒකේ ජීවයක් නැහැ, ඒකේ මුල් නැහැ. අන්තිම ප්‍රතිඵලය සම්පූර්ණ ව්‍යසනයක්. එහෙනම් මොනවද මේ අපි කතා කරන ශක්තිමත් මුල්? වාසනාවකට වගේ මේක හරිම සංකීර්ණ දෙයක් නෙවෙයි. යේසුස් වහන්සේම අපිට මේක හරිම සරලව ලස්සනට කියලා දුන්නා. එකක් තමයි දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ආදරය කරන එක. ඒ කියන්නේ යාචනාව සහ නමස්කාරය. අනික තමන්ට වගේම තමන්ගේ අසල්වැසියටත් ආදරය කරන එක. බලන්නකෝ මේ හරිම සරල සම්බන්ධතා දෙක තමයි ශක්තිමත්ම ප්‍රජාවක සම්පූර්ණ පදනම වෙන්නේ. හරි. එහෙනම් දැන් අපි බලමු ඔය කියන හරව පද්ධතිනේ. කියන්නේ දෙවියන්ට සහ මිනිස්යන්ට ප්‍රේම කරන එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අන්න ඒකට තමයි අපි සෛල කියන මේ පුංචි ඒකකය පාවිච්චි කරන්නේ. ඉතින් මොකක්ද මේ සෛලයක් කියන්නේ? හිතන්නකෝ. සෛල කණ්ඩායමක් කියන්නේ සභාවක තියෙන කුඩාව ඒත් බලවත්ම ඒකකය. මේක නිකම්ම රැස්වීමක්, එහෙම නැත්නම් තවත් එක වැඩසටහනක් නෙමෙයි නෑ. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒක තමයි අපි එකිනෙකාව ඇත්තට නඳුනගන්න, ජීවිතේ හොඳ නරක බෙදාගන්න එකතු වෙන පුංචි අධ්‍යාත්මික පවුලක්. මෙතනදී අපි ඉරිද පුටුවක ඉඳගෙන පැත්තකට වෙලා අහගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ නෙවෙයි. අපි එකිනෙකාට උදව් කරන, එකිනෙකාගේ ජීවිතවල කොටස්කාරයෝ වෙන පවුලක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි මේ සංකල්පයේ තියෙන පුදුමම දේ. හිතන්නකෝ අපේ ශරීරයේ තියෙන එකම එක පුංචි සෛලයක් ගත්තොත් ඒක ඇතුලේ අපි මුළු ශරීරය ගැනම තොරතුරු තියෙන DNA එක තියෙනව නේද? අන්න ඒ වගේම එක සෛල කණ්ඩායමක් තුරත් මුළු සභාවෙම අධ්‍යාත්මික DNA එක. ඒ කියන්නේ ඒකේ හරය, ඒකේ වටිනාකම්, ඒකේ අරමුණ මේ හැමදේම සම්පූර්ණයෙන්ම අඩංගු වෙලා තියෙනවා. පුදුමයි නේද? ඉතින් ක්‍රිස්තුස් වහන්සේව මේ පුංචි පවුලේ මැදට ගත්තම හරිව පුදුම දේවල් වෙන්න පටන් ගන්නවා. නිරෝගී සෛලයක් ඇතුලේ මේ දේවල් ඉබේම සිද්ධ වෙනවා. අපි එකිනෙකා එක්ක ගැඹුරින් සම්බන්ධ වෙනවා. එකට එකතු වෙලා නමස්කාර කරනවා. එකිනෙකාව දිරිමත් කරමින් ගෝලයන් බවට පත් කරනවා. අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට සේවය කරනවා. අන්තිමට ඒ ප්‍රේමය ඇතුලේ විතරක් තියාගන්නේ නැතුව පිටත ලෝකෙටත් ගලාගෙන යනවා. හොඳයි. එහෙනම් මේ සෛල රැස්වීමක් ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද? ඒකට හරිම ලස්සන සමබර රිද්මයක් තියෙනවා. අපි ඒකට කියනවා W4 කියලා. මේක හරිම සරල, ලස්සන ගලා යාමක්. මුලින්ම තියෙන්නේ welcome. ඒ කියන්නේ පිළිගැනීම. අපි එකතු වෙලා සමහර විට කෝෆි එකක් එම බොන ගමන් සතියේ විස්තර කතා කරලා එකිනෙකා එක්ක සම්බන්ධ වෙනවා. ඊළඟට worship, නමස්කාරය. අපි අපේ අවධානය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරනවා. ඊට පස්සේ තමයි වැදගත්ම කොටසක් වන word, ඒ කියන්නේ වචනය. මෙතනදී අපි කරන්නේ දේශනාවක් අහන්න එක නෙවෙයි. අපි ඉරිදා අහපු දේ, එහෙමත් නැත්නම් බයිබලයේ කොටසක් අපේ ඇත්තම ජීවිතවලට ආධාර කරගන්නේ කොහොමද කියලා කතා කරන එක. අවසාන වශයෙන් works, ඒ කියන්නේ ක්‍රියා.
අපි ඉගෙනගත්ත දේවල් ඔළුවේ විතරක් තියාගන්නේ නැහැ. අපි කොහොමද මේකෙන් අපේ අසල්වැසියන්ට අපේ ප්‍රජාවට සේවය කරන්නේ කියලා එකට එකතු වෙලා සැලසුම් කරනවා. හරි. දැන් අපි එන්නේ සෛල සභාවක තියෙන හදවතටමයි. මේකේ පැවැත්ම සහ වර්ධනයේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ එකම එක දෙයක් මත. ඒ තමයි අලුත් නායකයන්ව බිහි කරන එක. මේක තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියේ එන්ජින්ම. මේ එන්ජින්ම නැත්නම් මුළු දේම නතර වෙනවා. මේක ඊයේ පෙරේද හොයාගත්ත අලුත් අදහසක් කියලා නම් හිතන්න එපා. නෑ, මේ ක්‍රමෝපාය අවුරුදු 10 ගණන් පරණයි. ඒකට හරිම ගැඹුරු බයිබලීය මූලයන් තියෙනවා. බරණ්ඩකෝ මොසස්ට එයාගේ මාමන් ඩියත්‍රෝ දුන්න උපදෙස මොකද්ද? වගකීම් බෙදලා දෙන්න. යේසුස් වහන්සේ ලෝකෙතම යන්න 10 ගාණක් පුහුණු කළේ නෑ. එතුමා ගැඹුරින්ම ආයෝජනය කළේ 12 දෙනෙක් තුල. පවුල් තිමෝතිව නායකයෙක් විදිහට ගොඩ නැගුවා. මේ හැම උදාහරණයකම අපිට පෙන්වන්නේ එකම සදාකාලික සත්‍යයක්. ඒ තමයි නායකයන්ව ගුණ නායනය කිරීමේ අතිමහත් බලය. පවුල් තිමෝතිට දෙන මේ උපදෙස් දිහා බලන්න මේකේ තියෙන බලය ඇත්තටම පුදුමයි. බලන්න පරම්පරා 4ක්. පවුල් උගන්වනවා තිමෝතිට ඒ 1යි. තිමෝති උගන්වනවා විශ්වාසවන්ත අයට ඒ 2යි. ඒ අය උගන්වනවා තවත් අයට ඒ 3යි. එතකොට ඒ අයටත් පුළුවන් තවත් අයට උගන්වන්න. මේක එකතු කිරීමක් නෙවෙයි. මේක ගුණනීය වීමක්. 1 2 වෙනවා, 2 4 වෙනවා, 4 8 වෙනවා. මුල් සභාවේ සුභාරංචිය ලෝකය පුරාම ගිනිපුපුරක් වගේ පැතිරිලා ගියේ අන්න ওই ක්‍රමේ නිසායි. ඉතින් මේකේ තියෙන මූලිකම දර්ශනීය තමයි මේ නායකත්වය කියන්නේ පන්ති කාමරයක ඉඳගෙන පොතකින් උගන්වන දෙයකට වඩා ප්‍රායෝගික අත්දැකීම් තුලින් ආදර්ශය තුලින් අල්ලගන්න දෙයක්. ඒක උගන්වනවට වඩා බෝ වෙනව වගේ දෙයක්. එහෙනම් සාමාන්‍ය කෙනෙක් අනිතනටත් උදව් කරන්න පුරුදු නායකයෙක් වෙන්නේ කොහොමද? ඒකට හරිම පැහැදිලි පාරක් තියෙනවා. බලන්න පියවරින් පියවර යන ඉනිමගක් වගේ. පළවෙනියට අපි මිත්‍රකම් හරහා කෙනෙක්ව දිනා ගන්නවා. ඊළඟට ඒ කෙනාව ප්‍රජාවර පිළි අරගෙන තනි වෙන්න නොදී ස්ථාවර කරනවා. තුන්වෙනුව නායකින්ගේ පාසලක් වගේ වැඩසටහනක් හරහා ප්‍රායෝගිකව නායකත්ව පුහුණුවක් ලබා දෙනවා. අවසානයේදී ඒ කෙනාව විශ්වාස කරලා බලය පවරලා තමන්ගේම සෛල කණ්ඩායමක් පටන් ගන්න පිටත් කර හරිනවා. මේක චක්‍රයක් වගේ දිගටම යනවා. හොඳයි. දැන් අපි බලමු මේ කුඩා කණ්ඩායම් සහ විශාල රැස්වීම මේ දෙකම එකට එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා. මේක තමයි ලොකු චිත්‍රය. හිතන්නකෝ රාජාලියෙක් ගැන. රාජාලියෙක්ට ඉහළට පියාඹන්න නම් පියාපත් දෙකම එක වගේ ශක්තිමත්ව තියෙන්නම ඕන නේද? එක පියාපතක් දුර්වල වුණොත් ඉහළට යන්න බෑ. අන්න ඒ වගේ. සභාවකටත් ඉහළට යන්න නම් ඒ වගේ ශක්තිමත් පියාපත් දෙකක් අවශ්‍යයි. එක පියාපතක් තමයි අපේ කුඩා සෛල කණ්ඩායම්. ඒක තමයි අපි එකිනෙකාගේ උරහිසට තට්ටු කරලා දෙවියන්ගේ උණුසුම් සමීපත්වය පවුලක් වගේ අත්විඳින තැන. අනෙක් පියාපත තමයි ඉරිදා දවසේ තියෙන විශාල සමුරුම් රැස්වීම. එතනදී අපි 100 ගාණක්, 10 ගාණක් එක හඬින් දෙවියන්ගේ මහිමය සහ ශ්‍රේෂ්ඨත්වය අත්විඳිනවා. මේ දෙකම ඕන. එකක් නැතුව අනිකට වැඩ කරන්න බෑ. ඉතින් මේ පියාපත් දෙක එකට සම්බන්ධ වෙලා වැඩ කරන බලවත්ම ක්‍රමය තමයි මේ. බලන්න ඉරිදා දේශනාවෙන් අපිට ඉගෙන ගන්න ඕනේ කුමක්ද කියන දේ ලැබෙනවා. ඒක තමයි මූලික ඉගැන්වීම. ඊට පස්සේ සතිය පුරාම අපේ සෛල කණ්ඩායම් වෙලදී අපි ඒ ඉගෙනගත්ත දේ අපේ ඇත්ත ජීවිතයට ආදාළ කරගන්නේ කෙසේද කියලා කතා කරනවා. ගවේෂණය කරනවා. ඒ කියන්නේ ඉගැන්වීම ප්‍රායෝගික ජීවිතයේ බවට පත්වෙන්නේ සෛල කණ්ඩායම ඇතුලේ. අවසාන වශයෙන් නම් මේ ප්‍රශ්නේ හිතන්නට ඉතුරු කරලා යනවා. මොහොතකට හිතන්න. හැමෝම එකිනෙකාව බලාගන්න හැම කෙනෙක්ම නායකයෙක් වෙන දිරිමත් කරන නිරන්තරයෙන් ගුණනීය වෙන වර්ධනීය වෙන ප්‍රජාවකට Taman නවට ඉන්න මිනිස්සුන්ට තමන්ගේ නගරයට අන්තිමට තමන්ගේ ලෝකයට කොයි වගේ පුදුම ධනාත්මක බලපෑමක් කරන්න පුළුවන් වෙයිද?